නිල්ල දිලෙන කඳුපන්ති අතර සැඟවුණු කොත්මලේ සංචාරකයන්ට මතක ගොන්නක් එක්කලා අපූරු ඉස්සව්වා. ඒ අතරින් රම්බොඩ කියන්නේ සංචාරකයන්ගේ සුවිශේෂී ආකර්ෂණයට ලක් වූ සොඳුරු වටපිටාවක්. නොසිතූ මොහොතක පැමිණි දිට්ටා මේ සියල්ල වෙනස් කළා. කඳුකරේ කොළ පැහැය මඩ පැහැයට හරවන්නට ගියේ නිමේෂයක්. වෙනදා දෙස් විදෙස් සංචාරකයන් ඔබ මුබ සැරූ මේ ගම්බිම් අද හුදකලා වෙලා. කඳු දෙදරා පහලට රූරා ආ පස් කඳුවලින් පරිසරයේ කොළ පැහැයත් මිනිස් ජීවිතත් තම තුරුලට ගන්නට ගතව ඇත්තේ නිමේෂයක්. කවදත් මිතුරුව සිටි කඳු සතුරු වූ ඒ නිමේෂය සියල්ල වෙනස් කළා. වසර ගණනාවක් තම දහඩිය මහන්සියෙන් උපයාගත් සියල්ල සමග සදහටම පස් අතර සැඟවෙන්නට ඇතමෙකුට සිදු වුණා. එදා ප්‍රතාපවත්ව තමා සිරිය මානවයාගේ හිතසුව පිණිසම ගෙන ආ ජලකඳ මෙදා සියල්ල සුණු විසුණු කරමින් දෙගොඩ තලා ගියේ. සෝබාදහම ස්පර්ශ කරන්නට අපට යම් සීමාවක් පවතින බව යලි යලිත් සිහිපත් කරමි. දිට්ටෝ ඇති කළ මේ පාරිසරික වෙනස මිනිසාට හැකි පමණින් යථාවත් කරන්නට යහුසුලුව කටයුතු කරමින් සිටී. බුද්ධ පුත්‍රයින්, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නියමුවන්, ස්වේච්ඡා කණ්ඩායම්, ගම්වාසීන් ඇතුළු බොහෝ අය දිවා රෑ නොබලා තම ශ්‍රමය, කාලය, ධනය වැය කරන්නේ ඒ නිසාමය. හැබැයි පරිසරයේ පවතින මේ මඩ පැහැති තුවාල සුවපත් වී කොළ පැහැයට හැරෙන්නට බොහෝ කලක් ගත වේවි. අපි බලාපොරොත්තු දල්ලා බලා සිටිමු. ඒ දිනේ වැඩි ඈතකට නොගොස් අප විඳි පාරිසරික සුවයේ පහස නැවතත් අත්විඳින්නට හැකි පාරිසරික මෙන්ම මානසික වටපිටාවක් යලිත් විගස මේ බිමේ ඇතිවන තුරු. මේ රම්බොඩ ප්‍රදේශයේ පවතින පාරිසරික අපූර්වත්වය අපි අවස්ථා කීපයකදීම ඔබ සමීපයට ගෙනාවා. මේ මතකයන් කැටිකොට තැනූ මේ රූප පෙළ සංචාරක ශේෂ්ත්‍රයට මේ ප්‍රදේශයේ වටිනාකම කොපමණද යන්න යලි යලිත් සිහිපත් කරાવી. ඒ හින්දම අදිටනින් යුතුව විගසින් අපි යලිත් නැගිටිය යුතුව ඇත.